ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් මේ යාළුවා ඔයගොල්ලෝ අඳුරනවා. මෙයා කිවුරෝ. ඉතින් හරි ලස්සන මලක්. ගෙදර ලස්සනට මල් හදන කෙනෙක්ට නම් මම හිතන්නේ හුඟක්ම හොඳයි. මොකද ලොකු මල් හැදෙනවා, හොඳට පඳුරු ගහනවා. හරි ලස්සනට හදාගන්න පුළුවන් විදිහේ වර්ගයක් තමයි කිවුරෝ කියන්නේ. ඉතින් එයාට අපි හොඳට සාත්තු කළොත් මේ වගේ තද කලර් එකක් තියෙන හොඳට ලොකු මල් මගේ අතත් එක්ක ඔයාට පේනවා මේ මල හුඟක් ලොකුයි කියලා. මේ වගේ හරි නිරෝගී මල් හදාගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාට හොඳ නිරෝගී කිවුරු ප්ලාන්ට්ස් දෙකක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. මම පෙන්නන්නම් එකින් එක. මේ තියෙන්නේ ප්ලාන්ට්ස්, හොඳ නිරෝගී ප්ලාන්ට්ස්. මේ වගේ මල් පිපුණු හොඳ නිරෝගී හොඳ මුල් පද්ධතියක් තියෙන ප්ලාන්ට්ස්. මේ බලන්නකෝ. පෝච්චියත් එක්ක උස්සන්න පුළුවන් තරමට ඒගොල්ලෝ හොඳට මුල් අල්ලලා තියෙන නිරෝගී ප්ලාන්ට්ස්. ඉතින් දෙකක් තියෙනවා. මේ අනික් ප්ලාන්ට් එක මේ විදිහට. ඉතින් ඔයාට බය නැතුව හදාගන්න පුළුවන් නිරෝගී ප්ලාන්ට්ස් දෙකක් තමයි තියෙන්නේ. මේ ගස් දෙක රුපියල් 2000කට ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කිවුරෝ එකතු කරගන්න කතා කරන්න. මේගොල්ලෝ ලස්සන වයලට් ලව්. ඔයාලා අඳුරනවා යාව. හරිම ලස්සනයි. දෙපැත්තෙන් බයි වෙන ලස්සන තම්පාට වර්ගයක් තමයි වයලට් ලව් කියන්නේ. ඉතින් මේ විදිහට තමයි ඒගොල්ලන්ගෙනුත් නිරෝගී පැල කිහිපයක් තියෙනවා. මම පෙන්නන්නම් එකින් එක ඔයාට. මේ විදිහට තමයි මේ පැල පහ තියෙන්නේ. ඉතින් මේ වයලට් ලව් පැල පහ එකම සයිස් නෙවෙයි. මෙයා නම් හොඳට මුල් ඇදලා තියෙන්නේ. මෙයා අඟල් 5කට වැඩි උසක් තියෙනවා. මෙයාත් අඟල් 5ක් වගේ. මෙයා ඊට වඩා ටිකක් කුඩායි. හොඳට මුල් ඇදලා තියෙන්නේ මේවා. මේක අර දෙකට වඩා කුඩා ප්ලාන්ට් එකක්. මේ විදිහට. ඉතින් පැල පහක් තියෙනවා. ඔයාට හොඳට හදාගන්න පුළුවන්. ඉතින් මේ කඳ පැල ගලවලා හදපුවා. ඉතින් හොඳට අලුත් දළු ඇවිල්ලා හොඳට මුල් අද්දපු ප්ලාන්ට්ස්. ඉතින් ඒක නිසා ඔයාට අවශ්‍ය නම් මේ වගේ හොඳ නිරෝගී ප්ලාන්ට්ස් ටිකක් කතා කරන්න. මෙතන පැල පහක් තියෙනවා. පැල පහම එකම සයිස් නෙවෙයි. මම ඔයාලට පෙන්නුවා සමහර ඒවා අඟල් 5 ඊටත් පොඩ්ඩක් වැඩි වගේ. සමහර ඒවා ඊට වඩා කුඩායි. මෙයා හැම කුඩායි. ඉතින් හොඳට වීඩියෝ එක බලලා මේ පැල ටික අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. රුපියල් 4000කට වයලට් ලව් ප්ලාන්ට්ස් පහම ඔයාට ගන්න පුළුවන්. මෙයා ලස්සන අසෙන්ෂියා. ඉතින් අසෙන්ෂියා ඔයගොල්ලෝ දන්නවා මල් 4-5ක් පිපෙන හරිම ලස්සන වර්ගයක් තමයි අසෙන්ෂියා කියන්නේ. බ්ලැක් පවුලට අයිති එක්කෙනෙක්. මේ ප්ලාන්ට් එකෙත් තියෙනවා මල් 1 2 3 4 5 6ක්. මල් 6ක් තියෙනවා. ඉතින් එහෙම තමයි අසෙන්ෂියා වල හැටි. මල් පිරේනවා. ඉතින් අසෙන්ෂියා වලිනුත් ලස්සන පැල ටිකක් තියෙනවා මට ඔයාලට දෙන්න පුළුවන්. මේ තියෙන්නේ ඒගොල්ලෝ. මෙතනක් තියෙනවා පැල පහක්. හුඟක් නිරෝගී. ඔයාට බය නැතුව හදාගන්න පුළුවන්. ඒවත් හොඳට මුල් අද්දලා තියෙන්නේ. මේ බලන්නකෝ. හොඳට මුල් අදපු නිරෝගී පැල. ඉතින් ඔයාට එසෙන්ෂියා බෝ කරගන්න වුමනා නම් ඒකටත් හොඳ අවස්ථාවක්. මේ පැල පහත් ඔයාට දෙන්න පුළුවන් රුපියල් 4000කට. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. කියන්නේ ගන්න අවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. නැත්නම් අයින් කරලා තියලා ඒක ගොඩ අය ඉල්ලද්දි මම දුන්නා කියලා ඉතින් ඊට පස්සේ මට ඒක සේල් කරගන්න විදිහක් නැති වෙනවා. ඒක නිසා අවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ඉතින් සතුටින් ඉන්න. මං ගිහිල්ලා එන්නම්.